අදත් මම ඔයගොල්ලෝ සමීපයට පැමිණෙන්නේ මේ දියවැඩියාව රෝගීන්ට ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන සාමාන්‍යයෙන් අපි දියවැඩියාව හැදුණු රෝගියෙක් එහෙමත් නැත්නම් දියවැඩියාවට පෙර දියවැඩියාව හැදුණු රෝගියෙක් සලකලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ පෙර දියවැඩියාව එහෙමත් නැත්නම් මේ දියවැඩියාව හැදෙන්නට පෙර තත්ත්වය මෙන්න මෙතන ඉඳලා තමයි අපේ ශරීරය අබලන් වීම පටන් ගන්න. සාමාන්‍යයෙන් මේ පෙර දියවැඩියාව කියලා කියන්නේ අපේ රුධිරයේ නිරාහාර සීනි මට්ටම 100ට වඩා වැඩි වෙලා 125 දක්වා තියෙනවා නම් අන්න ඒ තත්ත්වය අපි සලකනවා පෙර දියවැඩියාව කියලා. සාමාන්‍යයෙන් 126න් එහාට ගියොත් තමයි අපි සලකන්නේ එයා දියවැඩියාව රෝගියෙක් කියලා. එතකොට පෙර දියවැඩියාව තියෙන උදවිය දියවැඩියාව රෝගී නෙවෙයි. නමුත් දියවැඩියාව අවදානමේ සිටින රෝගී. අපි සාමාන්‍යයෙන් සීනි එකක් බලපුවාම 100ට වඩා වැඩි වෙලා 125ට වඩා අඩු වුණොත් අපි හුඟ දෙනෙක් හිතන්නේ මට දියවැඩියාව නැහැනේ ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි මතයක්. සාමාන්‍යයෙන් නිරාහාර සීනි මට්ටම 100ට වඩා වැඩි වුණොත් අන්න එතන ඉඳන් එයා අවදානම් තත්ත්වයේ පසුවන රෝගියෙක් වෙනවා. ඇත්ත වශයෙන්ම රෝගියෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ 100ට වැඩිය නිරාහාර සීනි මට්ටම හොඳට මතක තියාගන්න ඕනේ මේක වෙන්න ඕනේ නිරාහාර සීනි මට්ටම. ඔබ පැය 12ක් සාමාන්‍ය නිරාහාරව ඉඳලා ගන්න සීනි මට්ටම 100ට වඩා වැඩි නම් අන්න එහෙමනම් ඔබ අවදානම් තත්ත්වයේ ඉන්නේ. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උදවිය ගැන. මේ අය සාමාන්‍යයෙන් නිරාහාර සීනි මට්ටම 100න් උඩට පැන්න ගමන් මේ අය රෝග විශාල සංඛ්‍යාවකට පාත්‍ර විය හැකි අවදානම් මට්ටමට වැටෙනවා. ඉතින් අද විශේෂයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෙර දියවැඩියාව සහ දියවැඩියාව රෝගීන්ට ඇතිවිය හැකි හෘදය ආශ්‍රිත එහෙමත් නැත්නම් ලේ නහර ආශ්‍රිත සංකූලතා මොනවද කියන එක ගැන. මෙතෙන්දි මම මේ සංකූලතා නිසා ඇතිවෙන රෝග 8ක් ගැන අද දවසේ කතා කරනවා. මේක සාමාන්‍යයෙන් මම අද මේ කතා කරන්නේ ඉතාමත්ම ප්‍රමුඛ පෙළේ රෝග 8ක් පිළිබඳවයි. එනමුත් මේ 8 පමණක් නෙවෙයි මෙතෙන්දි මේ මාතෘකාව යටතේ තියෙන ඉතාමත්ම අධික ප්‍රමාණයක් තියෙනවා. මම ඉතාමත්ම දුර්ලභ රෝග මෙතෙන්දි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සීමිත කාලය තුලදී. ඉතින් කොහොම නමුත් ඉතාමත්ම වැදගත් අපිට එදිනෙදා ජීවිතේ දකින්න තියෙන ප්‍රබල රෝග 8ක් ගැන තමයි මම අද මේ කතා කරන්න යන්නේ. මේ පෙර දියවැඩියාව සහ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වලින් හටගන්න රෝග. ඉතින් මෙතෙන්දි මේ දියවැඩියාව හැදුණු රෝගියෙකුට වඩා පෙර දියවැඩියාව හැදිලා ඉන්න රෝගියෙකු ඉන්නේ ඊටාත්ම අවදානම් මට්ටමකට කියලා මම කිව්වොත් එහෙම කියන්න හේතුව තමයි සාමාන්‍යයෙන් දියවැඩියාව රෝගය හැදිච්ච කෙනෙකුට නම් ඒ තියෙන රෝග ලක්ෂණ නිසා ඔහු දියවැඩියාව තත්ත්වයේ ඉන්නේ කියන එක ඔහු ඇය දන්නවා. නමුත් පෙර දියවැඩියාව එහෙම නෙවෙයි. කාලාන්තරයක් යනකම් Taman ඉන්නේ මෙවන් රෝග තත්ත්වයක කියලා මේ පුද්ගලයන් දන්නේ නැහැ. ඉතින් මේක තුලින් සිදුවන ඊ타ත්ම හානිදායක දේවල් අපේ ශරීරයට උනාට පස්සේ අපි අනිත් පැත්ත හැරිලා මේ දියවැඩියාව තත්ත්වයට ගියාටත් පස්සේ අපි අනිත් පැත්ත හැරිලා බලනකොට තමයි අපිට තේරෙන්නේ අපිට අතිවිශාල හානි ප්‍රමාණයක් සිදු වෙලා කියලා. ඉතින් ඒක නිසා මේ පෙර දියවැඩියාව තත්ත්වය දියවැඩියාවට වඩා භයානක අපිට අතුරු ආබාධ ලබා දෙන තත්ත්වයක්. ඉතින් අපි බලමු පළවෙනියටම මේ කියන්නා වූ මේ රෝග 8ටම හැදෙන්නට බලපාන මේ යාන්ත්‍රණය මොකද්ද අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ සීනි මට්ටම 100ට වඩා වැඩි නම් ඒ වගේම අපේ කොලෙස්ටරෝල් වාර්තාවේ LDL එහෙමත් නැත්නම් low density lipoprotein කියන ප්‍රමාණය ඒකත් 100ට වඩා වැඩි නම් අන්න එතකොට අපිට තියෙනවා ඊටාත්ම අවදානම් සහගත තත්ත්වයක්. ඒ මොකක්ද? මේ LDL කියන මේ කොලෙස්ටරෝල් වර්ගය සීනි වැඩි නම් අපිට ඒ අවස්ථාවේ සීනි වැඩි නම් සීනි නිරාහාර සීනි ප්‍රමාණය 100ට වඩා වැඩි නම් මේ LDL සමග
මේ සීනි එකට එකතු වෙලා අපි කියනවා මේකට මේ LDL ඔක්සිඩයිස් වෙනවා කියලා. මේ එකට එකතු වෙලා ඊටාත්ම බර ලිපිඩ අණුවක් හදනවා. මේ ලිපිඩ අණුව සාමාන්‍ය අපේ රුධිර සංසරණයේ තියෙන ලිපිඩ අණු වලට වඩා බරෙන් වැඩි. අනිත් එක තමයි මේක ඊටාත්ම ඇලෙන සුළුයි. ඉතින් මෙන්න මේ ලිපිඩ ප්‍රමාණය අපේ රුධිරයේ නිරන්තරයෙන් සංසරණය වෙමින් පවතිනවා. බර යම් යම් තැන්වල ඇලවීමේ හැකියාවක් ඇති ලිපිඩ ප්‍රමාණයක් අපේ ශරීරයේ සංසරණය වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි හුඟක් වෙලාවට අපි දන්නවා මේ දියවැඩියාව හැදෙන්නේ සාමාන්‍යයෙන් අක්‍රියාකාරී පුද්ගලයන්. ඊ타මත්ම තදින් සීනි සහ පිටි ආහාර ගන්න ව්‍යායාම වලින් තොර වෙච්ච අක්‍රියාකාරී පුද්ගලයන් තමයි මේ දියවැඩියාව හැදෙන්නේ. ඒ වගේ පුද්ගලයන්ට මේ ක්‍රියාකාරකම් නැති නිසාම ඊ타මත්ම වැඩිපුර සීනි සහ පිටි වර්ග ආහාර ගැනීම නිසාම මොවුන්ගේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ ට්‍රයිග්ලිසරයිඩ් මේ රුධිරයේ සංසරණය වෙනවා වැඩි වෙනකොට අපේ ලේ නහර ඇතුළත ඩැමේජ් වීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි ඒකට කියනවා එන්ඩෝතීලියල් ඩිස්ෆන්ක්ෂන් කියලා. මේ ලේ නහර ඇතුළත තියෙන සෛල ස්තරය ප්‍රදාහය වෙන්නට ඉඩ තියෙනවා මේ ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වීම නිසා. අන්න එතකොට තමයි මේ ප්‍රශ්නය මතුවන්නේ. අන්න ඒ ලේ නහර ඇතුළත ප්‍රදාහය වීම නිසා ඒ තැන් ඉදිමිලා කඩතොළු වෙනවා. මෙන්න මේ කඩතොළු වෙන තැන්වල අර අපි ඉස්සෙල්ලා කියපු බරෙන් වැඩි LDL අණු රැඳෙනවා. අන්න එතකොට එතනින් මේ LDL කොලෙස්ටරෝල් එකට පුළුවනි මේ අපේ ලේ නහරේ බිත්තිය පසාරු කරගෙන මේ බිත්තිය ඇතුළට රිංගන්න. එහෙම නැත්තම් මේකට බිත්තිය ඇතුළට රිංගන්න හැකියාවක් නැහැ. මේ කඩතොළු වීම නිසා මෙතෙන්දී තව විවිධ හේතු තියෙනවා මේ කඩතොළු වීමට. මේකද ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් ඒ වගේ නොයෙකුත් දේවල් බලපානවා. නමුත් ප්‍රධාන සාධකයක් තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් එක. ඉතින් මේ කියන්නා වූ මේ හැම සාධකයක්ම අක්‍රියාකාරී එහෙමත් නැත්නම් අනවශ්‍ය විදිහට ආහාර ගන්න පුද්ගලයන්ට ඇතිවන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් මේ බාහිර කරුණුත් මේ සියල්ල එකතු වෙලා මෙන්න මේ වටේ තියෙන මේ ලේ නහර වටේ තියෙන මේ ස්තරය පළුදු වීම තුලින් අර LDL බරින් වැඩි වෙච්ච සීනි සමග එකතු වෙලා ඔක්සිඩයිස් වෙච්ච මේ ලිපිඩ අණු ගිහිල්ලා ඉවරලා මේකෙන් එතනින් අපේ නහර බිත්තිය ඇතුළට රිංග ගන්නවා. මෙන්න මේ රිංග ගන්න ලිපිඩ අණුව ක්‍රමක්‍රමයෙන් මේ වගේ ලිපිඩ අණු වැඩිපුර අපේ ශරීරයේ ලේ වලට එකතු වෙනකොට මෙතන හැදෙන්න පටන් ගන්නවා. මෙතන හැදෙන්න පටන් ගන්නකොට කුමක්ද සිද්ධ වෙන්නේ? මේ ඇතුළත බිත්තිය ක්‍රමක්‍රමයෙන් පිටතට ගෙඩියක් වගේ හැදෙනවා. මේ ගෙඩියක් වගේ හැදෙනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? අර අපේ ලේ නහරවල මේ ගමන් කරන රුධිරය ගමන් කිරීමට ඉතාමත්ම තදබල අවහිරයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වන්නේ මේ කියන්නා වූ සීනි ප්‍රමාණය වැඩි වෙලා මේ කියන්නා වූ ලිපිඩ වැඩි වුණු ගමන් අපිට සිදුවන ප්‍රධාන සංසිද්ධිය මේක තමයි. එතකොට මේ නහර තුල යන ලේ ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙනවා. මේ විදිහට සිද්ධ වෙනකොට මේ රුධිරය ගමන් කරන නාලයේ එතනින් එහා කොටසට රුධිරය ලැබෙන කොටසට රුධිරය හරියට ලැබෙන්නේ නැතුව යනවා. ඉතින් මේ සංසිද්ධිය අපේ හෘදේ වස්තුවේ සිදු වුණොත් කුමක්ද සිද්ධ වෙන්නේ? මේ සංසිද්ධිය අපේ හෘදේ වස්තුවේ සිදු වුණොත් තමයි අපිට හෘදයාබාධ හැදෙන්නට හැකියාව තියෙන්නේ. අන්න එතකොට දියවැඩියාව නිසා අපිට ලැබෙන ප්‍රතිඵල වලින් අංක 1 තමයි හෘදයාබාධ. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපිට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ කියන්නා වූ සංසිද්ධිය අපිට මොළයට ඇති වුණොත් මොකද වෙන්නේ? අන්න මොළයට ඇති වුණොත් එහෙම මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන රුධිරය අපිට නැති වෙලා මේ විදිහට ලේ කැටිත්තක් අපිට හැදුනොත් අපිට ආඝාතය එහෙමත් නැත්නම් පැරලිසිස් කියන අපේ ශරීරයේ එක කොටසක් පණ නැති වෙලා යන්න පුළුවනි. සදාකාලික ඇඳට වැටෙන රෝගියෙක් වන්නට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපිට දෙවැනියට ලැබෙන්නේ දියවැඩියාව නිසා. තවත් එක දෙයක් තමයි දැන් මේ ලේ නහර අත වශයෙන්ම ලොකු ලේ නහරවල මේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙද්දී
අපේ කුඩා ලේ නහර තියෙනවා. ඊ타ත්ම කුඩා කේශනාලිකා තියෙනවා. මේවා ඊටා ඉක්මනින් අවෛර වෙනවා. ඊ타ත්ම කුඩා මේ ලේ කැටිති රුධිර ධාරාවත් එක්ක ගිහිල්ලා ඉවරලා මේ කුඩා කේශනාලිකා બ્લોක් කරනවා. මේ කුඩා කේශනාලිකා අපි දන්නවා මුළු ශරීරයේ පුරාම විශාල ජාලයක් විදිහට පැතිරිලා තියෙනවා. මේ කේශනාලිකා ගිහිල්ලා ඉවරලා අපේ ස්නායු පද්ධතිය ස්නායු වලට දෙන ලබන මේ කේශනාලිකා બ્લોක් වුණොත් එහෙම අපේ ස්නායු වල ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා. මේ රුධිර සැපයුම අඩු වෙච්ච ගමන් කුමක්ද සිද්ධ වෙන්නේ? අපේ ස්නායු නියමාකාරයෙන් වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට අපේ මොලේ ඉඳන් ඊටාත්ම ඈතම තැන තමයි අපේ පාද. ඒ වගේම තවත් ඊළඟට ඈතම තැන තමයි අපේ අත්. අන්න එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඊටාත්ම ඉක්මනින් අපේ පාද සහ අත් දෙකම සංනිවේදන නැතුව යන්න පුළුවන්. ඒ වගේම ඊට කලින් අපිට හිරි වැටෙන්න පුළුවන්. එතකොට අපිට ඉන්දිකටු වලින් අනිනවා වගේ දැනෙන්න පුළුවන්, හිරි වැටෙන්න පුළුවන්, අතපය දෙක හිරි වැටෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපිට ඇතිවන්නට පුළුවන් මෙන්න මේ සංසිද්ධිය හින්දා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ට සීනි තියෙනවා නම්, පෙරදිය වැඩියාව තත්ත්වයේ තියෙනවා නම්, අත්පා හිරි වැටෙනවා නම් මෙන්න මේ වගේ සංසිද්ධියක් අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා කියන එක. මේ වගේම සංසිද්ධියක් අපේ වකුගඩු වලත් සිද්ධ වෙන්න පුළුවන්. වකුගඩු වල සිද්ධ වීම තුලින් අපේ වකුගඩු නරක් වීම එහෙමත් නැත්නම් ඊ타ත්ම කල්පවතින ක්‍රමක්‍රමයෙන් ඇතිවන වකුගඩු වල ඇතිවන අපි කියනවා ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියලා ක්‍රමක්‍රමයෙන් ඇතිවන වකුගඩු දුබලතාවයන් වලට අපි භාජනය වන්නට හැකියාව තියෙනවා. තවත් සුවිශේෂීම දෙයක් තමයි මේ සංසිද්ධිය අපේ ලේ නහරවල සිද්ධ වෙගෙන යනකොට මේ ලේ නහරවල ඝනවීමක් සිද්ධ වෙනවා. ලේ නහරවල ඝනවීමක් සිද්ධ වෙනකොට ලේ නහරවල ඇදෙන සුළු ගතිය නැති වෙලා යනවා. මේ ඇදෙන සුළු ගතිය නැති වෙනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? අපේ හෘද වස්තුවට ඇදෙන මේ ලේ නහර ඇදෙන්නේ නැති නිසා හෘද වස්තුවට ඉතාමත්ම තද පීඩනයක් ඇති කරන්නට වෙනවා අපිට ශරීරය පුරාම මේ ලේ බෙදා දීම සඳහා. ඉතින් අන්න එතකොට ඒ තද පීඩනය කියලා අපි කියන්නේ මොකක්ද? අපේ රුධිර පීඩනය. අන්න එතකොට හෘද වස්තුව ඉතාමත්ම තද පීඩනයකින් ස්පන්දනය වෙනවා කියලා කියන්නේ අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඉතින් අන්න ඒකත් අපිට ලැබෙන දායාදයක් මේ තුලින්. අන්න එතකොට අපේ රුධිර පීඩනය වැඩි වෙලා අධිරුධිර පීඩනයේ තියෙන පුද්ගලයෙක් බවට පත්වන්නට හැකියාව තියෙනවා. තවත් සිද්ධ විය හැකි දෙයක් තමයි මම කිව්වා දැන් මේ අපේ මේ LDL ප්‍රමාණය ගිහිල්ලා සීනිත් එක්ක එකතු වෙලා ඉතාමත්ම බර LDL මේ අණුවක් හදනවා කියලා. අන්න ඒක ඉතාමත්ම ක්‍රමක්‍රමයෙන් අපේ රුධිරයේ වැඩි වෙන්න මේ අපේ රුධිරයේ ඝනකම එහෙමත් නැත්නම් රුධිරයේ බර වැඩි වෙනවා. රුධිරයේ බර වැඩි වෙනකොට අපේ ශරීරයේ මේ අපි දන්නවා අපේ හෘද වස්තුවේ ඉඳලා ඉතාමත්ම ඈතම තැන තමයි අපේ පාද. මේ පාදවල ඉඳන් ශිරා මගින් උඩට එන රුධිර ප්‍රමාණය මේක ඉතාමත් බරකට එරෙහිව තමයි මේ රුධිර ප්‍රමාණය ආපහු හෘද වස්තුවට එන්නේ. මොකද පාදවල ඉඳන් උඩට එන්න ඕන නිසා අන්න ඒ ලේවල ඝනත්වය වැඩි වීම සහ ඒ සංසරණයේ ඉතාමත්ම අඩුවීම තුලින් ඒ ලේවල ගමන ඉතාමත්ම අඩු වෙනවා. ඒ ලේ නැවත අපේ හෘදය කරා එීම ඉතාමත්ම අඩු වෙනවා. අන්න එතකොට ඒ ලේ ඉතාමත්ම යටම තියෙන ශිරාවල කැටිති විදියට හැදෙන්නට පුළුවන්. අපි මේකට ඩීප් වෙන් ಥ්‍රොම්බෝසිස් කියලා කියනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ විදියට මේ කැටිති ඇති වෙලා ඒවා කාලාන්තරයක් තිස්සේ දිගට වැඩුණොත් ඒකත් ගැලවිලා ගිහිල්ලා අපේ හෘද වස්තුවේ හරි පැනහැල්ලට යන රුධිර වාහිනිය වල හරි හිර වුණොත් තප්පර ගණනකින් පුද්ගලයෙක් මරණයට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේකත් ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ වගේම ඉතාමත්ම අහිතකර ප්‍රතිඵලයක් අපිට දියවැඩියාව නිසා ලැබේ. තවත් එක විශේෂිත දෙයක් තමයි මේ ලේ නහරවල ඇතිවන ප්‍රශ්නය නිසා අපේ ලිංගික අවයව වලට යන රුධිර ප්‍රමාණය අඩුවීම තුලින් පුරුෂ පක්ෂේ නම් සාමාන්‍යයෙන් ලිංගික ප්‍රාණවත් වීම ඉතාමත්ම අඩු වෙනවා.
ඒ මොකද මේ ප්‍රදේශවලට අවශ්‍ය කරන නියම රුධිර සැපයුම ලැබෙන්නේ නැති වෙනකොට අපි දන්නවා මේ රුධිර සැපයුමත් එක්ක වෙන ක්‍රියාවලියක් තමයි මේ පුරුෂ ලිංගව ප්‍රාණවත් වීම. අන්න ඒක නැති වෙලා යනවා. අන්න ඒක නැති වෙලා යනකොට අප්‍රාණිකත්වය ඇති වෙනවා. මේකත් දියවැඩියාව නිසා ලැබෙන දායාදයක්. ඒ වගේම තමයි ස්ත්‍රී පක්ෂයට මේ ප්‍රදේශවලට එන මේ රුධිර සැපයුම අඩාල වීම තුලින් ඔවුන්ගේ අර ලිංගික ක්‍රියාවලීන් සඳහා පෙළඹවීමට ඇති පෙළඹවීම ඉතාමත්ම අඩු වෙනවා. අඩු වෙන නිසා මේ ලිංගික ආශාවන් අඩු වෙලා ගිහිල්ලා ඉවරලා ලිංගික ක්‍රියාකාරීත්වයේ ඉතාමත්ම තදබල විදියට අඩුවීමක් සිද්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් තවත් එක වැදගත්ම දෙයක් තමයි මේ ඉතාමත්ම කුඩා ලේනහර අවහිර වීම තුලින් අපේ ඇස්වල අපේ ඇස් පෙනීම ඉතාමත්ම දුර්වල තත්වයකට පත්වන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ඉතාමත්ම ඉක්මනින් දියවැඩියාවෙන් මිදීම අපිට අවශ්‍ය වෙනවා. මම අද ලේ නහර පිළිබඳව කතා කරන නිසා හෘදය සහ ලේ නහර පිළිබඳව කතා කරන නිසා අපි එතනින් ඇස් වලට වන හානිය ගැන මේ කතා කරාට තවත් දියවැඩියාව නිසා ඇස් වලට සිදුවන හානි ඉතාමත්ම අධික වශයෙන් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අද මම කතා කරේ මේ ලේ නහර ආශ්‍රිතව හෘදය සහ ලේ නහර ආශ්‍රිතව අපිට දියවැඩියාව සහ පෙර දියවැඩියාව නිසා ඇතිවන හානි පිළිබඳව පමණයි. නමුත් අති විශාල සාගරයක් වගේ කොටසක් තව තියෙනවා. අපිට මේ ස්නායු නිසා දියවැඩියාවෙන් ස්නායු වලට හානි වීම නිසා ඇතිවන සංකූලතාත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හැමට සිදුවන හානි නිසා සිදුවන සංකූලතාත් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හෝමෝන පද්ධතිය තාමත්ම වැදගත් දෙයක් මේක. හෝමෝන පද්ධතියට ඇතිවන හානි නිසා ඇතිවන සංකූලතාත් අතිමහත් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අක්මාවට, ඒ වගේම තෙල් තට්ටුවට, අපේ ශරීරයේ තෙල් තට්ටුවට, ඒ වගේම ඩිම්බකෝෂ වලට වෙන හානි, ඩිම්බකෝෂ වලට වෙන හානි නිසා ඇතිවන රෝග, ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිවන හානි, හන්දි වලට සිදුවන හානි, මේකත් අති විශාල විදියට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ කියාපු හැම දෙයකම අපේ සීනි නිසා සිදුවන හානි ඉතාමත්ම ප්‍රබලයි. ඉතින් මේ මම කියපු මේ ලැයිස්තුවේ ඔබට දැනගත යුතු දෙයක් තියෙනවා නම් මේ සීනි නිසා අනිකුත් පද්ධති වලට හානියන් නිසා ඇතිවන දේවල් මොනවද කියන එක ගැන දැනගන්න අවශ්‍ය නම් ඕගොල්ලෝ මේකට කමෙන්ට් එකක් දාන්න. මම ඒ පිළිබඳවත් වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවට අවශ්‍ය අය ඉන්නවා නම් ඒ කමෙන්ට් දාන්න. ඒ වගේම ඉතින් මෙතෙන්දි මට ඕගොල්ලන්ට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි දියවැඩියාව කියන්නේ තනි ලෙඩක් නෙවෙයි. ඒ වගේම තමයි මේ දියවැඩියාව කියලා අපිට ලැබෙන සංකූලතාත් තනි ලෙඩක් නෙවෙයි. දැන් අපිට හෘද වස්තුවේ ලෙඩක් හැදුනත්, වකුගඩු වල ලෙඩක් හැදුනත්, ඇස් වල ලෙඩක් හැදුනත්, කොලෙස්ටරෝල් වැඩි වුණත් මේ හැම එකක්ම මෙතනත් සමග සම්බන්ධයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ වගේ හෘද රෝගීන් ඉන්නවා නම්, වකුගඩු රෝගීන් ඉන්නවා නම්, හමේ රෝග තියෙන උදවිය ඉන්නවා නම්, ඇස් වල රෝග උදවිය තියෙන නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔහු හෝ ඇය පෙර දියවැඩියාව තත්ත්වයේ ඉන්නවද කියලා හොයලා බලන්න ඕනේ. මේ දියවැඩියාව තත්ත්වය එහෙම්ම තියෙද්දි තනියෙන් රෝගවලට ප්‍රතිකාර කිරීම තුලින් අපිට කිසිම දවසක මේ නිට්ටාවට සුව වීම කියන එක කරගන්නට හැකියාවක් නැහැ. තනි රෝග සුව කරගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවනි. කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් කොලෙස්ටරෝල් අඩු කරගන්න පුළුවනි. ඇස් අමාරු තියෙන කෙනෙක් කණ්ණාඩි දාලා ඇස් හදා ගන්න පුළුවනි. එතකොට හෘද රෝග තියෙන කෙනෙක් ඒකට අදාළ බෙහෙත් දීලා හදා ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දි මුල බොහෝ විට මම නැවතත් කියනවා බොහෝ විට මුල තියෙන්න පුළුවන් මෙන්න මේ දියවැඩියාව සහ පෙර දියවැඩියාවත් සමග. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන එක ලෙඩේට තනියෙන් බෙහෙත් කරන්නේ නැතුව මේකේ මුල කොතනද තියෙන්නේ කියන එක ගැන හොයාගෙන ප්‍රතිකාර කිරීම මේ රෝග සමුදායයටම එකවර ප්‍රතිකාර කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අදත් මා සමග රැඳී සිටියට ඉතාමත්ම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සුවදායී හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.